ඩෙට් ස්වැප් එකේදී මේ ක්ලයිමට් ෆොර් නේචර් ස්වැප් කියන ඒ සංකල්පය නැත්තම් මේ වැඩසටහන ඇතුළතදී වෙන්නේ අපිට පුළුවන් අපේම දේශීය අරමුදල් දේශීය මුදල් අපිට ආයෝජනය කරන්න පුළුවන් දේශගුණීය හෝ පරිසරයේ සම්බන්ධ හෝ වෙනත් එකඟතාවයකට ආපු අඳුනගත්ත ශාස්ත්‍ර වලට අපිට ආයෝජනය කරන්න පුළුවන්. ඒ ආයෝජනය කිරීමේ මූලික එකඟතාවය මත අපිට ණය හිමියන්ගෙන් ණය සහන ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ ණය සහනයක් ලබා ගන්න බෑ. නමුත් අපිට සීමිත හෝ අර්ධ ණය පහසුකම් වලට යෑමේ හැකියාවක් තියෙනවා. එතකොට අපිට හිතෙන්න පුළුවන් මොකද එතකොට ණය හිමියට ක්‍රෙඩිටට තියෙන වාසිය. අපි හැමෝම වාසි අවාසි ගැන බලන්න ඕනනේ. දැන් ඩෙට් ස්වැප් එකක් වුණත් අපිට කියන්න බෑ 100%ක්ම හොඳයි කියලා. නමුත් මම අර කලින් කිව්වා වගේම අපේ ආර්ථිකයේ තියෙන මේ සංවේදී ඒ සෙන්සිටිවිටි එකත් එක්ක බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන් ක්‍රෙඩිටර්ස්ලා වුණත් දැන් ශ්‍රී ලංකාව හෝ වෙනත් ණය තියෙන රටක් මේක නොගෙවාම ඉන්නවට වඩා යම්කිසි හෝ සහනයක් දීලා ඒගොල්ලන්ට යම්කිසි හෝ මුදලක් නැත්නම් නැවත ණය ගෙවීමකට යන්න පුළුවන් නම් ඒ වැඩසටහන තුලට එන්න එකඟ වෙන්න පුළුවන්. මේක තමයි අපිට තියෙන ඇත්තටම වාසිය.